දෙවියන්ට ආසාවක් හිතුණා තාත්තා කෙනෙක් පුතෙක් රහත් කරන්නේ කොහොමද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට බණ කියන හැටි බලන්න ආසයි තුණා. සම්බුදු පියා තම පුතු රහත් කරන හැටි. 84000ක් දෙවිවරු පිටිපස්සෙන් ගිහිල්ලා පිරිවරවා ගත්තා කියනවා. රාහුල ස්වාමීන් වහන්සේ බණෙන් රහත් වෙනකොට අර දෙවිවරු 84000ම සෝතාපන්න ඵලයටපත් වුණා. ඔවුන්ගේ සෝවන් වෙන්න නෙවෙයි. බලන්නයි ගියේ. අටුවාවේ තියෙනවා සංසාරේ රාහුල තෙරුන් දන් දෙද්දී දානශාලාව අතු ගාලා දෙව්ලොව ගිය අය, උදව් කළා දෙව්ලොව ගිය අය, වාජන හොදලා දෙව්ලොව ගිය අය, අර දුන්න දානවලදී කුසල් කරද්දී එකට මොහු වෙලා හිටපු අය තමයි දෙවියන් අතර හිටියේ. ප්‍රධානී අරහත්ත්වයටපත් වෙනකොට මේ අයත් මගපල් ලැබුවා. දැක්කද කොටස් කරුවන් මේ භාග්‍ය